වලාකුල්වියන්තනාලා ඉරේ රැස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා. Hi යාළුවනේ, කොහොමද ඔයාලට? Welcome back to my YouTube channel. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මම ආයෙත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අදත් මම අරගෙන ආවේ uni vlog එකක්. විසක් නිවාඩුවට පස්සේ ආයෙමත් කැම්පස් එකට යන්නයි හදන්නේ. ඉස්සරහට බලමු අපි මගේ අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් මම උදේම පානදුරින් කඩවත හයිවේ බස් එකට නැග්ගා. ඊට පස්සේ කඩවතින් බැහැලා ආයෙමත් කඩවත කොටුව බස් එකේ නැගලා කැලණියට එන්න ඕනේ. උදේ 11 වගේ වෙද්දි මම කැම්පස් එකට ආවා. මේ දවස්වල වෙසක් නිසා මුළු කැම්පස් එකම කූඩු වලින් සරසලා තියෙන්නේ. ඒ සරසල් ටිකක් බලාගෙන ජූස් එකත් අරගෙන මම බෝඩිමට ආවා. අපිට අද ලෙක්චර්ස් තියෙන්නේ දවල් 1ට. ඒ නිසා ටික වෙලාවක් බෝඩිමේ ඉඳලා දවල්ට කන්නත් එක්කම 12 මාට විතර කැම්පස් එකට ගියා. අද ලෙක්චර්ස් 3ක් තියෙනවා. දෙකක් තියෙන්නේ ස්ටැට්, අනිත් එක තියෙන්නේ CS ලැබ් එකක්. ලෙක්චර්ස් උත් ඉවර වෙලා මා යාළුවයි ගියා රැට කන්න මොන හරි ගන්න කියලා. ඒකත් අරගෙන අපි දැන් මේ හදන්නේ අපේ කැම්පස් එකේ වෙසක් සැරසිලි ටික කොහොමද කියලා බලන්න. මොකද ගෙදර ගිහපු නිසා ඒ ටික බලන්න ඕනේ නේ. ඇත්තටම මාර ලස්සනයි. අපේ ෆැකල්ටි එකේ කූඩු හැදුවේ අපේ ෆස්ට් ඉයර්ස් කට්ටිය. හැමෝම එකතු වෙලා කූඩු 800ක් විතර හැදුවා. දැන් ඒ ටික මේ විදිහට බලනකොට මානව සතුටක් දැනෙන්නේ. මම ඉස්සරහට පෙන්නන්නම් අපි කූඩු හැදුවේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපි ඊට කලින් දවස්වල කූඩු හදපු වීඩියෝ වගේක්. ඉතින් ඔන්නහම තමයි අපි කූඩු හැදුවේ. ඊට කලින් දවසේ තිබ්බ ඉවෙන්ට් එකක වීඩියෝ වගේකුත් මම දාලා තියෙනවා.
අදට vlog එක මෙතනින් ඉවරයි. තව vlog එකකින් හම්බෙමු. bye.